මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඕනම නිව් මූන් දවසක කරන්න පුළුවන් සරලව කරන්න පුළුවන් ඔයාලට විශ්වයෙන් ඔයාලටම පණිවිඩයක් ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක්. හැබැයි බොහොම ආරක්ෂිතව කරන්න ඕනේ. මගේ witchcraft basic classes ආපු අය නම් කොහොමද තමන්ගේ ආරක්ෂාව සලසගන්නේ වගේ දේවල් ඉගෙනගෙන තියෙනවා. ඔයාලට ක්ලාස් එකක් ආපහු ක්ලාස් එකකට ජොයින් වෙන්න ඕනේ කියලා හිතෙනවා නම් ආපහු ක්ලාස් එකක් කරනවා මේ අවුරුද්දේ අන්තිමට. ඒ කියන්නේ ලබන මාසේ. හරි අපි යමු අපේ වැඩේට. කොහොමද අපි විශ්වයෙන් මේ නිව් මූන් දවසේ කියන්නේ අමාවක දවසේ එහෙමත් නැත්නම් නව සඳ මෝරණ දවස ගොඩක් බලගතු දවසක්. එතකොට මේ බලගතු දවසෙන් අපිට පණිවිඩයක් ගෙන්න ගන්න පුළුවන්. අපේ ඉදිරි වසර ගැන වෙන්න පුළුවන්. අපේ ඉදිරි අනාගතය ගැන වෙන්න පුළුවන්. එතකොට අපේ ජීවිතේ බොහොම තදින් මේ වෙලාවේ හිතට වදදෙන ප්‍රශ්නයකට කරන්න පුළුවන් දෙයක් තමයි මම මේ කියලා දෙන්න යන්නේ. ඔයාලට මේකට බොහොම සුළු දේවල් ටිකක් තමයි ඕන වෙන්නේ. ලුණු ඕන වෙනවා. තද පැහැති භාජනයක්, විශේෂයෙන් මේක ප්ලාස්ටික් නොවිය යුතුයි. ඔයාලට පුළුවන් නම් කළු පාට භාජනයක්, සෙරමික් හෝ මෙටල් එකක් යොදා ගන්න. බොහොම පැහැදිලිව ජලය දාපුවාම බොහොම පැහැදිලිව ප්‍රතිබිම්බය පේන්න පුළුවන් වෙන්න ඕනේ. ඇදපළදු නැති භාජනයක් යොදා ගන්න. ඉටිපන්දමක් අවශ්‍ය වෙනවා. කළු හෝ සුදු එකක් තමයි අවශ්‍ය. කළු ඉටිපන්දම් බොහොම හොයාගන්න අමාරු හින්දා සුදු ඉටිපන්දමක් හොයාගන්නට කමක් නැහැ. කුරුඳු කුඩු ටිකක්, රෝස්මරි ටිකක් වගේ හර්බ්ස් ටිකක් තියෙනවා නම් තවත් හොඳයි. එතකොට ඔයාට මුලින්ම කරන්න ඕනේ නිස්කලංක තැනක් හොයාගන්න ඕනේ. කවුරුත් ඔයාට මේ වැඩේ කරලා ඉවර වෙනකන් ඩිස්ටර්බ් කරන්න නරකයි. සාමාන්‍යයෙන් ඉර එළිය නැති වෙලාවක තමයි අපි මේ දේ කරන්නේ. එතකොට හඳ එළියක් නැහැ මේ දවසට. ඒක කරන්නේ නිව් මූන් එහෙම නැත්නම් අමාවක දවසට හින්දා මතක තියාගන්න පොඩක් අඳුරු ස්වභාවයක් උසුලනවා. හිතේ ශක්තියක් තියෙනවා නම් කොයි විදිය කොහොමවත් කරන්න ලෑස්ති වෙන්න එපා මේ වැඩේ. ඔයා මුලින්ම වතුර භාජනයට වතුර පුරවලා ඒකට ලුණු කුඩු ස්වල්පයක් එකතු කරගන්න ඕනේ. ඒ ආරක්ෂාව සඳහා. ඊට පස්සේ හඳුන් කුරක් අරගෙන ඒ අවට පිරිසුදු කරගන්න. පිරිසුදු කරගන්න හැටි තේරෙනවනේ. ඒ කියන්නේ හඳුන් කුර චුට්ටක් අල්ලන්න තියෙනවා වගේ ඔයා වැඩ කරන්න හදනවා මේ පරිසරයට. ඊට පස්සේ ඔයාට ඉටිපන්දම පත්තු කරලා ඉටිපන්දම ගහන්න ඕනේ මේ ඉටිපන්දම් එළියේ මම නැත්තම් ඉටිපන්දමේ ප්‍රතිබිම්බය අර වතුර භාජනය ඇතුලෙන් පේන විදියට. ඒ කියන්නේ වතුර භාජනය ඇතුලේ නෙමෙයි, වතුර භාජනය ඇතුලෙන් ප්‍රතිබිම්බය පේන විදියට. ඔයා ඊට පස්සේ වතුර භාජනය ඉස්සරහා හිටගෙන දැන් ඔයාට ප්‍රතිබිම්බය පේනවා. ඉටිපන්දම දිහා ඔයා බලන්නේ වතුර භාජනය ඇතුලෙන්. ඔයා දෙක භාජනයට ඉහළින් දෙපසට වෙන්න. අපි යමක් අල්ලගන්නේ. චුට්ටක් අල්ලන්න එපා භාජනය. දෙපසට කරගෙන ඔයා ඒ දිහා එක විනාඩියක් ඔයාගේ ප්‍රශ්නය මොනවා හරිම දෙයකට උත්තරයක් ගන්න හදන්නේ. ඔයාගේ ප්‍රශ්න දිහා බලාගෙන ඒක දිහා බලාගෙන ඉන්න. ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගත්තාම ඔයාට හිතට පණිවිඩයක් එන්න ඕනේ. එහෙමයි. මේක සයිකික් හැකියාව වර්ධනය කරපු කෙනෙක්ට තමයි ඉක්මනින් මේ පණිවිඩය ලැබෙන්නේ. එතකොට ඒ ලැබෙන පණිවිඩය පොතක සටහන් කරගන්න. ඔයාලට ඒ පණිවිඩය තෝරා ගන්න බැරි වුණොත් මේ වීඩියෝ එකටම කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලා වෙනුවෙන් මේ පණිවිඩය තෝරලා දෙන්නම්. ඊට පස්සේ මේ ඉටිපන්දම ඒ කියන්නේ වට පණිවිඩය ලැබුණාට පස්සේ ඉටිපන්දම සම්පූර්ණයෙන් දිය වෙලා යන්න ඉඩ දෙන්න. නැත්නම් ඉටිපන්දම කටින් පිඹලා නිවලා වතුර භාජනයට දාලා ගහක් මුලට දාන්න. ගහක් මුලට තමයි දාන්න ඕනේ. එහෙනම් හුඟ කාලයකට පස්සේ ටිකක් පවර්ෆුල් මෙතඩ් එකකින් ඔයාලට දෙයක් කරන්න හැටි කියලා දුන්නා.